මචන් ජගා ඔබ දන්නවද රැවුල ඩිසයින් එක? මේ මචන් මේ පැත්තේ රතු මචන්. මේ පැත්තේ නිල් මචන්. මෙතන සුදු මචන්, මෙතන කළු. මෙතන ගාන මචන් මෙරුම් පාට. ආයි සුපිරි. ඔබ වවාගෙන ඵලයන් වැඩට මමනේ කියන්නේ. යව හොටෙල් එකක් වුණාම රැවුල වවන්න ඉන්න ඕනේ. මේ වගේ මේ බලපන් මේ ලස්සන දැන් ඉස්සර මචන් ට්‍රෙන්ඩ් එක. ඒ රැවුලයි කොණ්ඩේ එකපාරට වෙන්න ඕනේ. හැබැයි දැන් ට්‍රෙන්ඩ් එක රැවුල එක වඩා කොණ්ඩේ එක පාට මචන්. අනේ එතකොට තමයි මචන් කැලලක් මම බලන්නේ. ඔබ වවාගෙන ඵලයන් වැඩට. යක හොටෙල් එකක් වුණාම කොණ්ඩේ රැවුල දෙකම එක වගේ තියෙන්නේ බෑ. ඔබ කොණ්ඩේ මචන් රතු රැවුල මචන් නිල් පාට. ආයි සුපිරි ඵලයන් වැඩට මමනේ කියන්නේ. යකෝ ලොක්කස් කැලෙන්ඩර් යකෝ මට උඹටම පෙන්වනවා තමයි රැවුලේ ගන්න මොකක්ද කියලා. මම උදේට මචං මේක. හරිද? රැයට මචං මේක මුළු මූණෙම ගාලා මෙහෙම ගාලා මෙහෙම ගාලා මචං නිදා ගන්න. ඊට පස්සේ උදේට නැගිටිලා පස්සේ මචං මේක මචං මෙහෙම පොඩ්ඩක් ගාලා මෙහෙම පොඩ්ඩක් ඊට පස්සේ ආයෙ රැවුල මචං ආයෙ ස්ට්‍රේට් කරා වගේ මචං ස්ට්‍රේට් මම දන්නවා. ඊට පස්සේ අන්තිමේදී වැටර යනවා මෙන්න දිලා මේක අරගෙන එන්න මේක අරගෙන මේක මචං රැවුල පුරාම ගාලා A few moments later. Alright, ni rumah pada kena ya pak? Maaf, aku nak tahu orang nona. Puri sampan tu dia ke? Nama ni kita. සර් මට කතා කරාද? මං හිතන්නේ සර් මේ හරිය මාසේ OT වල සල්ලි දෙන්න හරි නැත්නම් මේ බර මං සර් රික්වෙස්ට් කරන්නේ සැලරි. ඔව් සැලරි පොඩ්ඩක් කලින් දෙන්න කියලා. ඒ ගැන සර් කතා කරන්න ආයෝ. Ne aisevan tamsidiki para kiwada. Opamara ulang inne wagila. Miki gumi stande tamsi danadde. Tamsi ai tohuma karot man tamsi risanne tamsi gatara bantinne. අනේ සර් අනේ උගුත් කරන්න වාසී අනේ යස්සිවදී වාසී අනේ සර් වවයි කරන්න වාසී වරෙව්ට කවගින් දැසි ආයිත් රැවුල වවන්න දැසි පගිලා වේට්වල් බං කියන්නේ රැවුල වවන්න කියලා සර් මම ළමයින්ගේ රැවුල කපන සර් හම්ප වෙනකොටම රැවුල කපන සර් අනේ වදින්න සර් මම වවන්නේ සර් රැවුල අනේ සර් ඔය මොකද තියාගන්න සර් අනේ මං හිටින්න මගේ හැමත් එක්කම කපන් ඉන්න සර් ආයිත් රැවුල වවන්නේ නැහැ සර් පුතු සරේ නැහැ සර් පුතු බව තිනවා සර් අනේ අස්කරන්න එපා සර්